මේ වීඩියෝ එක හැමෝම අහලා අනිවාර්යෙන් ෂෙයා කරන්න ඕනි. මට ප්‍රසිද්ධ වෙන්න නෙමෙයි මම මේක ෂෙයා කරන්න කියන්නේ. ලයික් කරේ කමෙන්ට් කරේ නැති වුණාට කමක් නැහැ. අනිවාර්යෙන් බයික් පදින කෙනෙක් නම් මේක දැනගන්නම ඕනි. හරිද? බයික් එක්ක රස්සාවට උදේ හවා යන කෙනෙක් නම් අනිවාර්යෙන් මේක දැනගන්න ඕනි. ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් ඔයාලගේ යාළුවන්ටත් අහන්න මේක ෂෙයා කරන්න. මොකද වර්තමාන වෙනකොට පාර අයින් දිගට අපි බයික් යනකොට හෙල්මට් තියාගෙන අපි අඳුරන්නේ නැති කට්ටිය ඉන්නවා. අන්න ඒ කට්ටියව අපේ බයික් එකේ නගගද්දී අපි එකපාරක් දෙපාරක් නෙමෙයි 100 පාරක් හිතන්න ඕනි. මොකද මේ දවස්වල ගංජා කුඩු ප්‍රවාහනය කරන්න කට්ටිය යොදාගෙන තියෙන්නේ ඔන්න ඔය වගේ උපක්‍රමශීලී මාර්ග. මොකද හෙල්මට් එකකුත් තියන රස්සාවට යන්න වගේ පාරයින් ඉන්නවා බයික් එකක් එනවා දැක්ක ගමන් ඒක හෙල්මට් එක පෙන්නලා අත දානවා. ඒකට හෙල්මට් එකක් තියෙන නිසා අපේ බයික් එකට අපි ආව නග්ගගෙන අපි එයාව එක්කන් යනවා. එයාට ඕන තැනින් යාලා බහිනවා. හැබැයි මගදී පොලිස් මුරපොලක් තිබිලා ඔය පොලිස් මුරපොලට අහුනොත් මොකද වෙන්නේ? අපි දන්නේ නැහැ නේ ඔය මිනිස්සු අතේ ගංජා තියනවද කුඩු තියනවද අයිස් තියනවද කියලා. එහෙම මිනිස්සෙක් නෙවෙයි නම් කමක් නැහැ. හැබැයි උගේ අතේ ගංජා හරි කුඩු හරි අයිස් හරි තිබුණොත් අපිවත් අරගෙන ගිහිල්ලා හිර කුඩුවේ දානවා.